අපි දැන් බලමු ලබ්ගණක නීති කියන්නේ මොනවද කියලා. මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා ලඝු ගණකය කියන්නේ මොකක්ද කියලා. ලඝු ගණකය කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම කොහොමද පැහැදිලි උත්තරයක් දෙන්නේ කියලා මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. ඒකට කලින් වීඩියෝ එක බලන්න. එතකොට ලඝු ගණක කියන්නේ මොකක්ද කියලා ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. දැන් අපි ලඝු ගණක නීති ටික බලමු. හරිද? පාද සමාන නම් සංඛ්‍යා දෙක ගුණිතයක් ලඝු වලින් ප්‍රකාශ කරලා තියෙනකොට ලඝු A පාදයට x වැඩි x වතාවක් y කියන එක අපිට ලියන්න පුළුවන් වෙන වෙනම එකතුවක් විදියට. ලඝු A පාදයට x ධන ලඝු A පාදයට y. හැබැයි මේක කරනකොට පාදය වෙනස් වෙන්න බෑ. සෑම තැනකම පාදය සමානයි. ගුණිත දෙක වෙන වෙනම එකතුවක් විදිහට ලියලා තියෙනවා. මේ මැද තියෙන ගුණිතය ලඝු A පාදයට x කියන එක මෙතනින් ලිව්වා. එකතු දා ලඝු A පාදයට y කියලා මෙතනින් ලිව්වා. මේක කොහොමද වෙන්නේ කියලා මම ගානකින් හරියට ඔලුවට දාන්න කියලා දෙනවා. ඔලුවට දාගන්න කියලා දෙනවා. තව එකක් තියෙනවා ලඝු A පාදයට x බෙදීම y තිබුණොත් අපිට ලියන්න පුළුවන් ලඝු A පාදයට x අඩු කිරීම ලඝු A පාදයට y කියලා. ඔහොම ලියන්න පුළුවන්. ලඝු A පාදයට x බෙදීම y කියන එක ලඝු ලියන්න පුළුවන්. ලඝු A පාදයට x අඩු කිරීම ලඝු A පාදයට y කියලා. හැබැයි මෙතනත් පාදය වෙනස් වෙන්න බෑ. ආයෙ ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම එකක් තිබුණොත් ලඝු A පාදයට x වල y වෙනි බලය කියලා තිබුණොත් අපිට ලියන්න පුළුවන් මේ y කියන එක මුලට අරගෙන y වතාවක් ලඝු A පාදයට x කියලා. මේවා කොහොමද වෙන්නේ කියලා මම ගානක් අරගෙන කියලා දෙන්නම්. හරිද? දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම එකක් ලියන්න. දැන් මේ ටික ඔයාලා දන්නවා. මේ ටික මම කියලා දුන්නා. මේ ටික උඩට දාගන්න. මෙන්න මේක කොහොමද වෙන්නේ කියලා බලමු. හරිද? අපි දැන් බලමු 27 වැඩි කිරීම 3 කියන එක. ලඝු 3 පාදයට 27 වැඩි කිරීම 3 ලඝු ගණකය මොකක්ද කියලා අපි ගමු. 27 වැඩි කිරීම 9 ලඝු ගණකය මොකක්ද කියලා ගමු. 27 වැඩි කිරීම 9 ලඝු ගණකය මොකක්ද කියලා ගමු. මේක ලියන්න පුළුවන් අපිට මේ විදිහට කඩලා 3 පාදේ දාලා ලඝු ගණක 3 පාදයට 27 ධන ලඝු 3 පාදයට 9 කියන එක ලියන්න පුළුවන්. හරිද? දැන් අපිට පුළුවන් කරන්න මෙතනදී ලඝු 3 පාදයට 27 කියන එකේ 27 ලියන්න පුළුවන් අපිට. ලඝු 3 පාදයට 27 කියන්නේ 3 තුන්වෙනි බලය. 3 වරක් 3 9 9 වරක් 3 27යි. ධන ලඝු 3 පාදයට 3 වර්ගය. හරිද? එතකොට මෙතන මම අර කලින් කියලා දුන්න අන්තිමට කියලා දුන්න නීතිය පුළුවන් නේද? ලඝු A පාදයට x වල y වෙනි බලය සමානයි y වතාවක් ලඝු A පාදයට x කියලා ලියන්න. ඔහොම ලියන්න පුළුවන්. ඔහොම ලියන්න පුළුවන් නිසා අපිට පුළුවන් මෙන්න මේ 3 මුලට අරගෙන ලියන්න පුළුවන්. මේ 3 මුලට ගන්නවා. 3 වතාවක් ලඝු 3 පාදයට 3 ධන 2 වතාවක් ලඝු 3 පාදයට 3. හරිද? දැන් ඔයාලට මම කලින් වීඩියෝ එකේ කිව්ව දේවල් මතකයි නම් පොඩ්ඩක් මෙන්න මේ දේ මතක් කරගන්න. ලඝු 10 පාදයට 100 ලඝු ගණකය සමානයි කීයද? 2යි. ලඝු 10 පාදයට 10 ලඝු ගණකය සමානයි 1යි. මේ කියන්නේ මොකද්ද? මේක දර්ශක ආකාරයෙන් ලියුවොත් එහෙම ලියන්න පුළුවන් අපිට 100 සමානයි 10
වර්ගය 10 සමානයි 10 පළවෙනි බලය. හරිද? ලඝු ඔහොම ලියන්න පුළුවන්. හරිද? ලඝු 10 පාදයට 10 ලඝු වර්ගය සමාන 1යි. ඒ කියන්නේ 10 සමානයි 10 පළවෙනි බලය. දැන් අපිට ඒක මෙතන දාන්න පුළුවන්. ලඝු 3 පාදයට 3 ලඝු වර්ගය සමාන 1යි. ලඝු 3 පාදයට 3 ලඝු වර්ගය සමාන 1යි. ලඝු 3 පාදයට 3 ලඝු වර්ගය සමාන 1යි. ඒකත් ලඝු වර්ග නීතියක්. හරිද? එතකොට 3 පාදයට 3 ලඝු වර්ගය කියන්නේ 1. ධන 2 පාදයට 2 ලඝු වර්ගය කියන්නේ 1යි. 3 ධන 2 සමානයි 5යි. 3 ධන 2 සමානයි 5යි. හරිද? දැන් මේක මේ විදිහට කඩලා ලෙව්වම උත්තරේ 5යිනේ. හරි. දැන් අපි බලමු මේ ගුණිතේ මෙහෙම්ම තියලා උත්තරේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේක මැකුවා. දැන් අපි ගුණිතේ විදිහට ගමුකෝ. ලඝු 3 පාදයට 24ක් 9 කියේ 243. දැන් ලඝු 3 පාදයට 243 කියන එක ලියන්න පුළුවන්. 3 කීයද? පස්වෙනි බලය. 3 වරක් 3 9, 9 වරක් 3 27යි, 27 වරක් 3 81, 81 වරක් 3 243. එතකොට මේ පහ අපිට අර මුලින් කිව්ව ලඝු ගණන නීතියෙන් එළියට ඉවතට ගන්න පුළුවන්. මුලට ගන්න පුළුවන්. ලඝු 3 පාදයට 3. ඒ කියන්නේ 5. ලඝු 3 පාදයට 3 කියන්නේ 1යි. උත්තරේ කීයද? 5යි. අපිට කලින් මේ දෙක වෙන වෙනම ලිව්වහම ගුණිතය එකතුවක් විදිහට ලිව්වහම අපිට ආවේ මොකද්ද? ඒත් ආවේ උත්තරේ 5යි. දැන් මේක එකතුවක් විදිහට ලියනකොට මේක ලඝු ගණක ආකාරයට මෙහෙම තියලා සුළු කරමු උත්තරේ 5යි. එහෙනම් මොකද්ද? එහෙනම් මේ කතාව මොකද්ද? ඇත්ත. ඔන්න ඔක ඇත්ත කියලා ඔප්පු කරා. ඔය වගේම අපිට පුළුවන් ඉතිරි එක. මොකද්ද? ලඝු a පාදයට x වල x බෙදීම y කියන එක සමානයි ලඝු a පාදයට x ඍණ ලඝු a පාදයට y කියන එක. හරිද? ඒකටත් ඒකම ගමුකෝ. ලඝු 3 පාදයට 27 බෙදීම 9 කියන එක සමානයි කියලා මම මේ ආකාරයට ලියනවා. ලඝු 3 පාදයට 27 ඍණ ලඝු 3 පාදයට 9. ලඝු 3 පාදයට 27 කියන එක අපිට ලියන්න පුළුවන් ලඝු 3 පාදයට 3 තුන්වෙනි බලය ඍණ ලඝු 3 පාදයට 3 වර්ගය. මේ 3 මුලට ගන්න පුළුවන් 3 ලඝු 3 පාදයට 3 ඍණ 2 මුලට ගන්න පුළුවන් ලඝු 3 පාදයට 3. ලඝු 3 පාදයට 3 ලඝු ගණකය කියන්නේ 1යි. 3 වතාවක් 1 ඍණ ලඝු 3 පාදයට 3 ලඝු 1යි 2 වතාවක් 1 3 ඍණ 2 කියන්නේ 1යි. හරිද? දැන් අපි බලමු මේක මේ ආකාරයට ප්‍රසාරණය කරලා දිගෑරලා ලියලා මේ උත්තරේ ගත්තාම ආවේ මෙහෙම. දැන් අපි බලමුකෝ මේක දිගෑරලා ගන්න නැතුව සුළු කිරීම ඒ විදිහටම තියලා කරලා. ලඝු 3 පාදයට 27 බෙදීම 9. ලඝු 3 පාදයට 27 9 බෙදුවම කීයද? 3යි. ලඝු 3 පාදයට 3 ලඝු ගණකය කීයද? 1යි. ලඝු 3 පාදයට 3 ලඝු ගණකය 1යි. මෙහෙම ලඝු a පාදයට a වල ලඝු ගණකය 1යි. ලඝු 10 පාදයට 10 ලඝු ගණකය 1යි. 10 කියන්නේ 10 පළවෙනි බලය. ලඝු 2 පාදයට 2 ලඝු ගණකය 1යි. ඔහොම තමයි ඉන්නේ. එතකොට අර ලඝු ගණන නීති ටික සත්‍යයි. ඒ ටික එතකොට මතක තියාගන්න. නැවත මේ දේවල් කරද්දී මතක තියාගන්න ඕනේ පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා. මේ ටික හරියට පුළුවන් නම් ඔය ප්‍රතිලඝු බලන ඒවා ඊට පස්සේ
සාමාන්‍ය ඔය බියුටි අඩංගු සුළු කිරීම අර මේ සියලු දේවල් හරිම ලේසි ඉගෙන ගන්න පුළුවන්. තව ඉතා පොඩි කාරණාත් එක්ක තමයි ඔය යන්න තියෙන්නේ. ඒක ඉතා හරිම ලේසි. මහලොකු අමාරුවක් නැහැ. දැන් තව කතාවක් තියෙනවා මේකේ. මෙන්න මේ වගේ දර්ශක තිබුණොත් එහෙම ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ අපි බලමු 5 වර්ගමූලය කියන්නේ මොකද්ද? 5 භාගවෙනි බලය. මේ සංඛ්‍යාවේ භාගවෙනි බලය. 5 වර්ගමූල ලකුණු දාලා මෙතනින් 3ක් දාලා දෙන්න. එතකොට මොකද්ද? මෙහෙම තිබුණොත් එහෙම වර්ගමූලය නම් 1යට දෙවෙනි බලය. මේක 5 1යට තුන්වෙනි බලය. වර්ගමූලයේ තියෙනවා 1යට බලය කියලා තමයි ඉස්සෙල්ලා එන්නේ. 1යට බලය තමයි මුලින්ම කාරණාව. මෙතන 3 තිබුණොත් මෙතන 3. 5 වර්ගමූලය දාලා විල්ලා 4 වෙනි බලය තිබුණොත් එහෙනම් මොකද්ද? 5 1යට 4 වෙනි බලය. ඒ කියන්නේ මොකද්ද? 1යට 4 කියන්නේ 5 0.25 වෙනි බලය. ඔච්චරයි කාරණා. ඕකේ පොදු ආකාරය මොකද්ද? ඒ වල වර්ගමූල ලකුණු දාලා n වෙනි බලය කියලා ගත්තොත් ඒ පොදු ආකාරය ඒ වල 1යට n වෙනි බලය. වර්ගමූලයේ තියෙනවා අනිවාර්යයෙන් 1යට ගන්නවා. ඒ වල 1යට n වෙනි බලය. ඕකත් මතක තියාගන්න. ඕකත් අනිවාර්යයෙන්ම උමනා වෙන දෙයක්. මොකද 1යට 27 වගේ ආවොත් එහෙම මේ වගේම තමයි එන්නේ.